අපි පසුගිය වීඩියෝ එකකින් කතා කරා 2024 ගණිතයේ සාමාන්‍ය පෙළ පසුගිය ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නේ ඉඳන් පස්වෙනි ප්‍රශ්නයට යනකම් ඒ වීඩියෝ එක තියෙනවා channel එකේ ගිහින් බලන්න බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් අද කතා කරන්නේ 6 වෙනි ප්‍රශ්නේ ඉඳන් 10 වෙනි ප්‍රශ්න වෙනකම්. හරි. මොකද දීලා තියෙන ගාන දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ DOC සරල රේඛාව මගින් AB ජ්‍යාය සමච්ඡේදනය වේ. CDB කෝණයෙහි විශාලත්වය සොයන්න. හරිද? දැන් මේ වෘත්ත ගණන් දුන්නාම අපිට සරලවම කිව්වොත් මෙන්න මේක වෘත්තය. හරිද? O කියන්නේ මොකද්ද? කේන්ද්‍රය. ඊට පස්සේ මේ O ඉඳන් මේ වෘත්තයට තියෙන දුර මොකද්ද? අරය. ඒක මේ හැම දිශාවකටම සමානයි. ඒක අපි සම්මතාකාරයෙන් සිම්පල් R වලින් දක්වනවා. ඊට පස්සේ ආයි මොකද්ද අපි දැනගන්න ඕනේ මෙන්න මෙතන ඉඳන් කේන්ද්‍රය හරහා යන දුරට සම්පූර්ණ දුරට මේ වෘත්තයේ කේන්ද්‍රය හරහා යන සමමිතික අක්ෂරය මොකද්ද කියන්නේ? විස්කම්භය කියලා කියනවා. හරිද? ඊට පස්සේ මේ ගාන හදන්න දැනගෙන ඉන්න ඕනේ තව කරුණු මොනවද? මෙතන දීලා තියෙනවා තව දෙයක් තියෙනවා. මෙන්න මේක දැන් අපි දිගටම මේ C නැතුව මෙතෙන්ට යනකම ගත්තොත් විස්කම්භයනේ. හරිද? එතකොට විස්කම්භය කියන එකත් ජායක්. එතකොට මේ කේන්ද්‍රය හරහා යන්නේ නැතුව අනිත් තැන් වෘත්තයේ ඕනම තැනකින් මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. ඉරි වලට අපි මොකද්ද කියන්නේ? ජාය කියලා කියනවා. හරිද? එතකොට මෙන්න මේ AB ජ්‍යාය සමච්ඡේදනය වෙලා තියෙනවලු. මෙන්න මේ රේඛාව DOC රේඛාවෙන්. එහෙනම් මේ AB ජ්‍යාය මේ රේඛාවෙන් සමච්ඡේදනය වුණා නම් ඒ රේඛාව කේන්ද්‍රය හරහා යනවා නම් මෙන්න මෙතන කෝණය කීයද? අංශක 90යි නේද? ඒක දැනගෙන ඉන්න ඕනේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මොකද්ද? මේ ABED කියන්නේ ABDE කියන මේ චතුරස්‍රය මොකද්ද? වෘත්තයේ ඇතුලේ තියෙන්නේ. වෘත්තයේ ඇතුලේ සහ මෙන්න මේ කෝණ හතර මේ වෘත්තයේ මෙන්න මේ කෝණ හතර මේ වෘත්තයේ මොනවාද පරිධිය ස්පර්ශ කරනවා. ඒ කියන්නේ මොකද්ද මේක? වෘත්ත චතුරස්‍රයක් නේද? වෘත්තය ඇතුලේ ඇඳිච්ච චතුරස්‍රයක්. මේ චතුරස්‍රයක තියරි එකක් තියෙනවා මොකද්ද? සාමාන්‍යයෙන් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල IQ කීයද? 360යි. අංශක 360යි නේද? ඒ 360 මේ වෘත්තයක් ඇතුලේ ඇඳුනහම මොකද්ද තියෙන විශේෂ ලක්ෂණය? මෙන්න මෙයාට මූණලා තියෙන මේ කෝණය. මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි. මේ කෝණ දෙකේ එකතුව වෙන වෙනම අංශක 180යි. ඒ කිව්වේ කොහොමද? අපි නිකම්ම කිව්වොත් E කෝණයයි B කෝණයයි එකතු කරපුවාම අංශක 180යි. ආයි මොකක්ද තියෙන්නේ? A කෝණයයි අනිත් එක කවුද? D කෝණයයි එකතු කරපුවාම අංශක 180යි. හරිද? එහෙමනම් අපිට හොයාගත්ත හැකි මෙන්න මේ E කෝණය 120යි කියලා දීලා තියෙනවා. B කෝණය කීයද කියලා හොයාගත්ත හැකි නේද? එහෙනම් කොහොමද ඒක ලියන්නේ? E කෝණයයි B කෝණයයි එකතු කරපුවාම 180යි. හරිද? E කෝණය 120යි. B තමයි අහන්නේ. අහන්නේ නෙමෙයි අපි හොයාගන්නේ ලේසි වෙන්න. නේද? එහෙනම් B කීයද? 180ෙන් 120ක් අඩු කරන්න ඕනේ. කීය දෙන්නේ? අංශක 60යි. B කෝණය අපි හොයාගත්තා නේද? එහෙනම් එයා කීයද? අංශක 60යිලු. හරිද? ඊට පස්සේ මෙතන මොකද්ද තියෙන්නේ? ඍජු කෝණේ ත්‍රිකෝණය. හරිද? ඍජු කෝණේ ත්‍රිකෝණය නම් මෙන්න මෙතන අංශක 90යි. මෙතන 60යි. එහෙනම් මේ ඍජු කෝණේ ත්‍රිකෝණයක ඍජු කෝණේ නෙමෙයි ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික කීයද? අංශක 180යි. එහෙනම් අපිට D කෝණය හොයන්න තියෙන්නේ C DB හි විශාලත්වය කීයද? අංශක 180ෙන් අඩු කරන්න 90ක් අඩු කරන්න ආයෙ තව අඩු කරන්න කීයද? 60ක්. එහෙනම් කීයද? 180යි. මෙතන මේ දෙන්නම ඍණ සංඛ්‍යා නිසා එකතු කරනවා. එකතු කරලා ඒ දෙන්නගේ අගය දානවා. 150යි. කීයද උත්තරේ? අංශක 30. හරි නේද? මෙච්චර රචනා වගේ ලියන්න ඕනේ මෙන්න මෙතන මේ B කියන කෝණයේ අංශක 60යි කියලා හොයාගන්න එකටයි CDB කෝණයේ ඇසුරෙන් හොයන එකටයි ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි නේද? හරි. ඊළඟ ගන්න. මොකද්ද කියන්නේ? සාධක හොයන්න කියලා තියෙනවා. සාධක හොයන්න කිව්වහම මෙතන මොකක්ද තියෙන්නේ? බීජීය ප්‍රකාශනයක් තියෙන නේද? එහෙනම් මොකක්ද තියෙන්නේ? 2x වර්ගය ඍණ 18. මෙතන පද කීයක් තියෙනවද? 2x වර්ගය
ඍණ 18. මෙතන පද කීයක් තියෙනවද? මෙන්න මෙයා එක පදයක් නේද? මෙයා එක පදයක්. ඇයි ඒ? ධන හෝ ඍණ සංඛ්‍යාවකින් ධන හෝ ඍණ ලකුණකින් තමා පද දෙකක් වෙන් කරන්න පුළුවන්. හරිද? එතකොට පළවෙනි පදේ හැදිලා තියෙනවා 2 ගුණ කිරීම x ගුණ කිරීම x වගේ. මෙයා අපිට තියෙනවා ඍණ 18යි නේද? දැන් සාධක හොයන්න කිව්වහම මෙයාගේ අපිට පේනවා දෙන්නටම දෙක පොදු සාධකයක් නේද? එහෙනම් මේ පද දෙක වෙන වෙනම දෙකෙන් බෙදපුවාම කීයද? 2x වර්ගය දෙකෙන් බෙදපුවාම x වර්ගය. මේ දෙකට මොකුත් වෙන්නේ නැහැ. ඉස්සරහ තියෙන සංගුණකේ විතරයි බෙදෙන්නේ. ඊට පස්සේ 18 දෙකෙන් බෙදපුවාම කීයද? 9යි. ඊට පස්සේ මේක අපිට ලියාගත්ත හැකි මෙන්න මෙයාව වර්ග දෙකක අන්තරයක් විදිහට ලියාගත්ත හැකි නේද? ඔන්න ඔය විදිහට. ඇයි මේ 9 කියන්නේ 3 වර්ගය නේද? ඊට පස්සේ මේ වර්ග දෙකක අන්තරයක් තියෙනකොට වර්ග දෙකක අන්තරයක් අඩු කිරීමක් තියෙනකොට කොහොමද සාධක දෙක ලියන්නේ? එක සාධකයක් ලියනවා ඒ විදිහටම අනිත් සාධකය ලියනවා ලකුණ මාරු කරලා. ඔන්න ඕක තමයි උත්තරේ. හරි නේද? ඊළඟ ප්‍රශ්නය. මොකද්ද කියන්නේ? ලඝු ගානක් තියෙන්නේ 10 දැන් අපිට සාමාන්‍යයෙන් අපි දන්නවා 10 දෙවෙනි බලය කීයද? 100යි නේද? 10 වරක් 10 100යි. මේක අපි log වලින් ලියන්නේ කොහොමද? log 10 පාදයට 100 සමානයි කීයද? 2යි. ඒ කියන්නේ මෙන්න මේ දර්ශකයේ යනවා මෙතෙන්ට ලඝු අගයේ විදිහට, මෙයා යනවා පාදයේ විදිහට, මේ අගය යනවා මෙතෙන්ට නේද? ඒ අගයේ ලඝු අගය කියලානේ අපි ලියන්නේ යන්නේ. එතකොට මේ log 10 කියන එක අපි ලියනවා log 10 කියන එක අපි 10 පාදයේ කියන එක විතරක් අපි ඕවකුර නැති කරලා මෙන්න මෙහෙම LG කියලා ලියනවා නේද? එහෙනම් මෙයාවත් අපි log විදිහට ලියාගත්තොත් කොහොමද ලියාගන්න වෙන්නේ? 4.34 සමාන වෙන්නේ කීයද? 0.6375 කියලා. නේද? ඔව්. ඊට පස්සේ අපිට දැන් කිව්වොත් මේ 43.4 නේ හොයන්න තියෙන්නේ. එයාව අපි හොයන්න කොහොමද කරන්න ඕනේ? මේ 4.34 වැඩි කරන්න ඕනේ කීයද? 10. අපි දන්නවා මෙන්න මේ ಗುಣ කිරීමක් ලඝු ඇසුරෙන් ලියනකොට අපිට මේක වෙන් කරලා ලියන්න පුළුවන්. එකතු කිරීමක් විදිහට නේද? ඔන්න ඔහොම. නේද? එහෙම ලිව්වම මෙතන ගන්නවා. මෙයාගේ අගය අපි දන්නවා දීලා තියෙනවා නේද? කො 0.6375 log 10 පාදයට මෙතන 10නේ. 10 පාදයට 10 කියන්නේ කීයද? 100 කියන්නේ 2 නම් 10 කියන්නේ 1යි. එහෙනම් මේ දෙන්නම එකතු කරපුවාම කීයද? 6.3.7යි. පොඩක් කරදුනා. 6.3.7.5. මේ log 43.4 නේ අපි හෙව්වේ. කීයද? 1.6.3.7.5. හරි නේද? හරි. ඊළඟ ගන්න. මොකද්ද කියන්නේ? දී ඇති රූපයේ AB සිරස් ගසක් වන අතර B ලක්ෂයේහි කුරුල්ලෙක් සිටි. C ලක්ෂයේහි ළමයෙක් සිටි. තවද AC තිරස් වේ. ළමයා කුරුල්ලා දකිනුයේ A ආරෝහණ කෝණයකින් හා කුරුල්ලා ළමයා දකිනුයේ B ආරෝහණ කෝණයකින් නම් අවරෝහණ කෝණයකින් නම් රූපයේහි එම කෝණ නිරූපණය කරන්න. A හා B අතර සම්බන්ධය ලියා දක්වන්න. මේ ගානේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? මේ දීලා තියෙන රූප සටහනේ අවරෝහණ කෝණයයි ආරෝහණ කෝණයයි නිරූපණය කරලා පෙන්වන්න ඕනේ AB කියලා දාලා. ඊළඟ එක මොකද්ද කියන්නේ? A හා B අතර සම්බන්ධතාවයක් ලියන්න ඕනේ. ඊළඟට මොකද්ද කියන්නේ? ළමයාගේ උස නොසලකා හරින්න. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ AB කියන්නේ ගසක්ලු. හරිද? මෙතන ඉන්නවලු ළමයි. ළමයාගේ උස නොසලකා හරින්නලු. ළමයාත් යම් කිසි ප්‍රමාණයක් උසයිනේ. ඒක නොසලකා හරිනු ළමයා මෙතන ඩොට් එකක් කියලා හිතන්නලු. හරිද? ඊට පස්සේ මේ ගස උඩ ඉන්නවලු කුරුල්ලෙක්. හරිද? කුරුල්ලා ළමයාව බලනවලු මොකද්ද? B අවරෝහණ කෝණයකින්. B අවරෝහණ කෝණයකින් කියන්නේ මෙන්න මෙතන නේද? ළමයා කුරුල්ලාව බලනවලු ආරෝහණ කෝණයකින්. ආරෝහණ අවරෝහණ කෝණ හරියටම දන්නවද කියලා බලන්න තමයි මේ ගාන දීලා තියෙන්නේ. එතකොට ආරෝහණ අවරෝහණ කෝණයක් කියන්නේ මොකද්ද? ඇස තියෙනවා. ඇසේ ඇස් මට්ටම කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම. තිරස්ව අපි හරි කෙලින් ඔන්නෝම බැලුවොත් ඇස් මට්ටම නේද? එතකොට ඒ මට්ටමේ ඉඳන් අපි උඩට මෙහෙම යම් කිසි දෙයක් දිහා බලනවා නම්
මෙහෙම ඔහොම බලන ඉන්න එක. මෙහෙම උඩට බලනවා නම් ගසක් මුදුනක්, කන්දක් මුදුනක් මොන හරි අපි ළඟ තියෙන දෙයක මෙහෙම උස බලනවා නම් අපි ඒකට කියනවා ආරෝහණ කෝණයක් කියලා. හරිද? මෙහෙම ඇස් මට්ටමේ ඉඳන් මෙන්න මෙහෙම පහළට බලනවා නම් අපි කන්දක් උඩ ඉන්නේ. අපි පහු කරගෙන ආව පාරේ මෙහෙම පල්ලෙහායින් එන වාහනයක්. එයාව අපි බලන්නේ කොහොමද? ඔන්නෝම පහළ බලනවා නේද? ඇස් මට්ටමේ ඉඳන් මෙන්න මෙහෙම පහළට බලනවා නම් ඒකට අපි කියනවා අවරෝහණ කෝණයක් කියලා. මේ කෝණ දෙකම මාක් කරන්න ඕනේ මොකේදද? මේ තිරස් රේඛාවට සාපේක්ෂව. හරිද? දැන් සිරසට කියලා මෙන්න මෙහෙ එහෙම මාක් කරන්නේ නැහැ. හොඳේ. මෙහෙ ගිහින් මෙන්න මෙහෙ එහෙම මාක් කරන්නේ මේ තිරස් මට්ටමකට සාපේක්ෂව තමයි මේ අවරෝහණ ආරෝහණ කෝණ මාක් කරන්න කියලා හොඳට මතක තියාගන්න. හරිද? එතකොට ආරෝහණ කියන්නේ මෙන්න මේ තිරසේ ඉඳන් උඩ බලන එකට, අවරෝහණ කියන්නේ තිරසේ ඉඳන් යටට පහළට බලන එකට. එතකොට මේ A හා B ලකුණු කරනවට එක ලකුණයි. ඊට පස්සේ අපිට කියනවා A හා B අතර සම්බන්ධතාවය ලියන්නලු. මේකේ මොකද්ද තියෙන්නේ? මෙන්න මේ තිරස් මට්ටම් කියන්නේ අපිට සාපේක්ෂව සැලකුව සමාන්තර රේඛාවක් වගේනේ. ඒකේ මෙන්න මෙහෙම ඇල ඉරකින් කැපිලා ගිහින් හැදිලා තියෙන කෝණ දෙකක්. ඉසඩ් අකුරක් වගේ හැදිලා තියෙන කෝණ දෙකක්. මම කලින් වීඩියෝ එකේදීත් කිව්වා මේ කෝණ වලට මොකද්ද කියන්නේ? ඒකාන්තර කෝණ. හරිද? එහෙනම් සමාන්තර රේඛාවක් සරල රේඛාවකින් ඡේදනය වෙලා සෑදෙන ඒකාන්තර කෝණ මොකද වෙන්නේ? සමානයි නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ A කෝණය සමානයි කාටද? B කෝණයට. මෙයාව මාක් කරලා මේ එක පේලියක් ලියන එකට ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි නේද? තියරි දන්නවද කියලා තමයි බලන්නේ ඕකේ. ඊළඟ ප්‍රශ්නේ. මොකද්ද කියන්නේ? ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරයමෙන් 3 ගුණයකි. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණ තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණයෙන් කී ගුණයක්ද? පතුලේ අරය R උස h වන ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 25R h වේ. හරි. ඍජු වෘත්ත සිලින්ඩරයක් කියන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට සමාන වෘත්ත දෙකක්. පොඩ්ඩක් හදුණා ගණන් ගන්න එපා. මෙන්න මෙහෙම කෙලින් තියෙන එකට. හරිද? මේකේ මේගොල්ලෝ කියලා තියෙනවා මොකද්ද? මෙතන ඉඳන් මෙතෙන්ට අරය මං කිව්වනේ කලිනුත් සම්මතව හඳුන්වන්නේ කොහොමද? R කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මේ උස h නම්. ඒගොල්ලෝ කියනවා මොකද්ද? උස එහි පතුලේ අරයමෙන් 3 ගුණයක. එහෙනම් මේ h කියන එක මොකක්ද සමයන වෙන්නේ? 3 වර 8නේ. 3යි 8 සමාන වෙනවලු. හරිද? එතකොට මේකේ දීලා තියෙනවා පතුලේ අරය R සහ උස h වන වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 25R h වේලු. හරිද? එහෙනම් මේකේ පතුලේ අරය R උස h වෙනුවට අපිට 3h තමයි ගන්න වෙන්නේ. හරිද? දැන් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපි හොයන්න යන්නේ. වක්‍ර පෘෂ්ඨය කියන්නේ මොකද්ද? මෙන්න මේ වටේට යන ටික. මෙන්න මේ ටික. හරිද? මේ දෙකට මොකද්ද කියන්නේ? වෘත්තාකාර පෘෂ්ඨ දෙක දෙපැත්තේ තියෙනනේ. පතුලයි උඩ පැත්තයි. හරිද? දැන් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයනේ අපි හොයන්න යන්නේ. දීලා තියෙනනේ සූත්‍රේ 25R h නේද? 25 මෙතන ගුණ කිරීම R ගුණ කිරීම h වලට කීයද දාන්නේ අපි? 3යි R දානවා. ඇයි මේ පතුලේ අරේ වගේ 3 ගුණයක් තමයි උස කියලා දීලා තියෙනවා. හරිද? සංඛ්‍යා දෙක ගුණ කරපුවාම 3 වරක් 2 6යි. ඊට පස්සේ මෙතන 5 R ඒවා R වරක් R වර්ගේ. හරිද? මේක යහන්නේ මොකද්ද? සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ තීන්ත ගාන්න යන ප්‍රමාණය මෙන්න මේ පතුලේ තීන්ත ගාන්න යන ප්‍රමාණයෙන් කී ගුණයක්ද කියලානේ හොයන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා පතුලේ වර්ගඵලය හොයන්නේ කොහොමද? පතුලේ වර්ගඵලය හොයන්නේ කොහොමද? මේක වෘත්තයන්නේ තියෙන්නේ. වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? 5R වර්ගේ. අපි R කියලාමනේ මෙතන දීලා තියෙන්නේ. ඒ නිසා මේකේ සූත්‍රය වෙනසක් වෙනවද? නැහැ. එහෙනම් මේ වක්‍ර පෘෂ්ඨය පතුල වගේ කී ගුණයක්ද? නේ 5R වර්ගය වෙන්නේ පතුලේ වර්ගඵලයේ වක්‍ර පෘෂ්ඨයේ 6යි 5R වර්ගයලු. එහෙනම් 6 ගුණයක් නේද? එහෙනම් මේ ටික හොයාගෙන අපිට එකපාර ලියන්න පුළුවන් 6 ගුණයක්. 6 ගුණයක්. හරි නේද? එතකොට මේ වෙද්දී කලින් වීඩියෝ එකත් බලලා ආව නම් ඒ ටිකත් පුළුවන්. 1 ඉඳන් 5ට 5 ඉඳන් 10ටත් පුළුවන්. දැන් ඔයගොල්ලෝ ලකුණු කීයක් හොයලා තියෙනවද? 20ක් හොයාගෙන තියෙනවා. ඉතිරි ප්‍රශ්න තියරි කොටස් එක්කම මම බෝරින් නැති වෙන්න පොඩි පොඩි වීඩියෝස් වශයෙන් අප්ලෝඩ් කරන්නම්. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.
මේ වගේ තවත් වීඩියෝස් බලන්න channel එක subscribe කරලා තියාගන්න.